බඳුන් සාදන්නාගේ රහස. Don't forget to subscribe, like, comment, and share. ඈත පිටිසර ගම්මානයක වයසක බඳුන් සාදන්නෙකු වන සේන හා ඔහුගේ මිනිබිරිය වන නීලා ජීවත් විය. ඔහුගේ දෑත් මැටිවලින් කළු විය. නමුත් ඔහුගේ හදවත මෘදු හා කරුණාවන්ත විය. සෑම උදෑසනකම ඔහු තම කුඩා මිනිබිරිය සමග එකතු වී ගම්වැසියන් සඳහා විවිධාකාරයේ බඳුන් ආදරයෙන් මෙන්ම බොහෝ ආශාවෙන් හැඩගස්වා ගත්තේය. එක් උණුසුම් උදෑසනක නීලා අතින් අහම්බෙන් බඳුනක් කැඩී ගිය නිසා ඇය බොහෝ හම්පාවට පත්විය. කරුණාවන්ත බඳුන් සාදන්නා මෘදු ලෙස සිනාසී ඇයව සැනසුවේය. ඔහු ළඟ කාටත් නොකියූ රහසක් තිබුණි. ඒ ඔහුගේ රන් මැටි නම් වූ විශේෂ මැජික් මැටි වර්ගයයි. එයට ඕනෑම බඳුනක් මෘදු රන් ආලෝකයකින් බැබිලවිය හැකියි. මෙම බඳුන්වල දීප්තිය ලැබෙන්නේ පිරිසිදු හදවත් ඇති අයට පමණි. එදින රාත්‍රියේ කඳේලියේ ආලෝකයෙන් සේන රහස් මැටියෙන් තනි බඳුනක් හැඩගස්වා ගත්තේය. පසුදා උදෑසන සේන දිලිසෙන බඳුන නීලාට ලබා දුන්නේ කරුණාවන්ත ක්‍රියාවන්ගෙන් පමණක් එය පුරවන ලෙස පවසමින්. පුංචි නීලා ඇයට හැකි සෑම අයුරින්ම සෑම දෙනාටම උදව් උපකාර කළාය. මේ සෑම ක්‍රියාවකින්ම බඳුන පෙරට වඩා දීප්තිමත් කළා. එක් දිනක් කෑදර වෙලෙන්දෙක් දිලිසෙන බඳුන දැක එය මිලදී ගැනීමට ඉල්ලා සිටියේය. ඔහු එහි රත්තරන් ඇති බව විශ්වාස කළේය. නීලා අතින් වෙලෙන්දා එය උදුරාගත් විට බඳුන අඳුරු වී ඊතලා ගියේය. මන්ද කරුණාව නැති විට මැජික් නැකී යන නිසා. ලැජ්ජාවට පත් වෙලෙන්දා කැඩුණු බඳුන සේන වෙත ආපසු ලබා දුන් අතර සේන සිනාසෙමින් එය අලුත් වැඩියා කිරීමට පටන් ගත්තේ පෙරමෙන් කරුණාවෙනි. එදින සිට රන් මැටිවල රහස සේන හා නීලා අතර පමණක් නිහඬව පැතිර ගියේය. සැබෑ මායාව මැටිවල නොව කරුණාවන්ත හදවත් වලින්ද දීප්තිමත් කළ හැකියි.